කූඩැලු කී දෙනෙක් ඉන්නවද දන්නේ ගස්සල් තියෙන වතුර ඒ ඔක්කොම උරලා තියෙන ඇඟට අපි එන්ටර් වෙමු කැලේ ගස් කොළන් වල තියෙන සුවඳ ජනප්‍රවාද වෙලිහොල් ඔය ටවුමට එල්ලෙන්නේ මෙතන ඉඳන් තමයි හාවගල හයිකින් එක පටන් ගන්න තියෙන්නේ කියන්නේ ටවුමට ඇවිල්ලා නිකන් මතක තියාගන්න ඇවිල්ලා මේ පාරේ කිලෝමීටර් 7ක් 8ක් යනවා යාම එතන ඉඳලා ඔයගලන්ට හයිකේ පටන් ගන්න පුළුවන් කාර් පාක් එක දීලා මේක ඉතින් බලමු ගාලා පල්ලෙහාට යනකොට හම්බ වෙනවා තුම්මන් හන්දියක්. ඔව්. ඒ කියන්නේ දකුණට. මෙතන කොහොමද? ඒ දෙකම එකයි. එකයි. ඔව්. සුන්දර පරිසරයක් තියෙනවා. තුම්මන් හන්දියක් කියන. එන්න මේ පාරට අපිට යන්නේ. මේටි. මුලින්ම හම්බ වෙන පොඩි ඒ දණ්ඩක් වගේ. දෙන්නේ ගියානේ අල්ලාරාවේද කොයිද ඔව් ඔයා කොයිද මම පාදුකේ ඔව් තනියම එනවා තනියම යනවා ඒක හොඳයි ඒක හොඳයි නෑ ඒක ලේසි එහෙනම් මං ගිහලා හරි හොඳයි හරි හාගල රජේ වනාන්තර එයා පොඩ්ඩක් මෙන්නකට පොඩ්ඩක් හොරේ ගත්තා හොඳයි මාර සිසිලසක් තියෙන්නේ අර තිබ්බ රස්නේ කොහෙන් ගියත් දන්නේ පුදුම සිසිලසක් තියෙන මේ කූඩැලු තත් නම් කොහොමද දන්නේ පොඩ ඇස තියෙන කාලේනේ කූඩැලු ඇති තාම හම්බුන්නේ නැහැ අපි කියද්දි මේ අර නකල්ස් වලදීත් හම්බෙන්නේ මේ වගේ මුල් වලින් හදුණු පඩි. ඉතින් මෙතන එහාට තේවත්ත පටන් ගන්නවා. තේවත්තත් එක්ක ඒ හරහා තමයි ගමන තියෙන්නේ. Wow. Alright. Alright, tapi no. Cambiare. Oke, apa itu kan? Enak ya. ඉතින් මෙතන තේවත්ත පහු කරන් ඇවිල්ලා මෙන්න මෙතෙන්ට යන්න තියෙනවා. දෙබුක්කාවක් අස්සම හිටගෙන තියෙනවා.
තාමත් මේ තේවත්ත ගොඩක් ලොකු ටිකක් තියෙනවා. මේගේ හට් එකක් ගහලා පොඩි අම්මලක් වෙනවා. පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ. තාම දවල්ට කාලා නැහැ. මේක තමයි බොහෝ දුරට මගේ දවල් කෑම. ඉතින් දෙලින් ගෙඩියක් කන එක වටිනවා. වැස්සක් ආව දැන් ආයි නිලුම් වටියි. යා ඉස්සරහට ගිහින් බලමු. තේවත්ත ඉවර වෙනවා මෙතන එහාට. එතන ඉඳලා පටන් ගන්නවා අර කැලේ. කැලයක් ඇතුලේ යන්න දී. මේදී පාර තියෙනවා. මෙතන ඉතින් වතුර ගන්න තියෙනවා. ඉස්සරහින් වතුර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙතන හොඳයි වතුර එක. පයිප් එකක් තියෙනවා ගහලා. ලිස්සන්න පුළුවන් මේ හරිය. මේ තියෙන. නැගි වතුර එක ගමු. තව බර වැඩි වෙනවා. කරන්න දෙයක් නැහැ. හරි. එලපාරෙන් පස්සේ මේකින් තනිකර කැලෑම්බදී යන්න තියෙන්නේ. ගැටලුවක් නැහැ. කඳු ටික ඔක්කොම වැහිලා තියෙන්නේ. මිදුවේ. වැස්සක් ආවනේ. මෙතන එහාට තියෙනවා මාන පඳුරු. පොඩි ගල් තලාවක් තියෙනවා. මාන ලස්සනයි මේ හරියන. පොඩි මාන. At Galapa Linus gas. කඳුන ඔක්කොම ටික වැහිලා තියෙන්නේ. අපි යන්න. මෙතන හිටියොත් පරක් වෙනවා. දැන් වෙලා බලමු. 3යි හරියට 3යි. අපි යන්න. ඔන්න බා මෙහෙම යන්න පුළුවන්. යද්දි පල්ලෙහාට යන්න පුළුවන් ඔය තියෙන්නේ. මම හිතන්නේ වැඩි කාලෙට මේකෙන් වතුර හොඳටම ගන්න ඇති.
මෙහෙට පාර තියෙන්නේ. මෙන්න මෙතන ඉඳන් පටන් ගන්නවා පයින්ස් කැලේ. නිර්මාණ ඉවරයිනේ. එතනින් එහාට ඕගලන්ට යන්න තියෙන්නේ. මේ විදිහට. වතුර එක දැන් බර වැඩි. පොඩ තෙමිලා ඉන්නේ වැස්සනේ. පෑවුම එලිට ආවේ උනට ගස්සල් තියෙන වතුර මේ ඔක්කොම උරලා තියෙන ඇඟට. No, I didn't. Slope එකක් තියෙනවා මේ හරිය. බලමු. right side ගිහලා හම්බෙමු. පොඩ නැවතුණා. නවතින්න බෑ කූඩෙල්ල ඉන්න. ලොකුටම නැහැ. අමාරුද වීඩියෝ ගන්න. හරි. තා පොඩි ඉස්සරහ ගිහලා ගන්න. වැස්ස තාම යන්නේ. දැන් වැස්ස වැඩි කරලා තියෙන්නේ. මේ මීදුම. මේ පයින්ස් එක නම් තාම ඉවරුන්නේ නැහැ. බලමු. පයින්ස් එක නම් ඉවර වෙන්නේ නැති පයින්ස් එකක් වගේ. බෝතලෙ අම්තේ නරෝ. පොඩි ගේමක් ගහන්න වීඩියෝ එක කරන්නේ. කුඩලු කී දෙනෙක් ඉන්නවද දන්නේ. තියෙන ගල්තලා. වැඩි යට නැතුව ඉතින්. අර පේන කැලේ නම් ඊළඟට තියෙන මම හිතන්නේ. අපි යම් බලන්න. මෙතන තනි ගලක් තියෙන්නේ. එතන තමයි මම දැන් කැලේ ඊළඟට කාලා මෙතන වැටෙන්නේ ඉතින්. ඒ දැන් තියෙන කැලේ පස්සේ. කුඩේ නා හරියන්නේ නැහැ මේකට. මේ කැලේ පොඩ නැගීගෙන යන්න තියෙනවා. ගස් අතු වැටිලා එහෙම තියෙනවා. කැලේ ඉතින් කොච්චර දුර තියෙනවද දන්නේ නැහැ මේ කැලේ. ඔය තියෙන මායින්ගල. ඉතින් මේ මායින්ගල වුණා
ගස් ලකුවට මයිකම් පේනවා ගස් කඩන් ඇතුලේ උඩිය මේ කැරේ මානස් ටාට් කරන්න බෑ මේ ලයින් වලින් මේ කියන කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩට බලන්නත් බෑ දැන් මේක නම් මාර ලස්සන මේ කැලේ නැන්දයි කැලේ නිකන් ආයෙත් පොඩි පයින්ස් කැලේ මට හරි ඉතින් ළඟලා ඉන්නේ දැන් වැඩි දුරට Honestly. Oh boy. Woo! Woo! How done I would in there. Woo! Wow. What a speed out of it. Sure ne bellට නගින්න පුළුවන් ඒ තමයි ආපේ කුඩෙන් දැන් තමයි පොඩ්ඩක් මීදුම පායලා වගේ ආවේ මේ බලන්න මේකේ සුන්දරත්වය කියන්න වදන්නේ ටෙන්ට් එක අට ගන්න පොඩ වෙලා ගියාද ඒක බීලා ටෙන්ට් එක පේනවනේ දැන් තමයි මේ තේ එකක් බොන්නේ මාර සුවඳයි කියන්නේ අර මේ ගස් කොළන් වල තියෙන සුවඳ එනවා පුදුම එක මාර රිෆ්‍රෙෂ් වෙන ගතියක් තියෙන අවුම් සුවඳක් තියෙන හොඳටම තෙමිලා ඉන්න රාක්ෂි වල වගේම තමයි මගදී තෙමිලානේ ආවේ
ඉතින් තේ එකක් බීලම බලමු හවසට තාප බැහැලා පල්ලෙහාටම යන්න පුළුවන්. අපි ඉහළ බලමු. තේ එකක් බීලා. රාබු සහ බිත්තර සුප්පයක් හදන්න තමයි අද කල්පනා කරන්නේ. පොඩි බලාගෙන ඉන්න. හදන්නේ. ලුණු ඕන කරනවා ඉන්න. ඉතින් මේ ටික මේ ඕන ගානට කපා ගත්තා. අපිට කුළු බඩුත් එච්චර නෑ. ඒක නිසා කරපිංච ටිකක් දාලා ඒකේ තියෙන මේක හොඳ කෑම වේලක් හදාගෙන කන්න කවදාවත් එකෙන් හානියක් වෙන්නේ නැහැ. ලුණු මදි වගේ දැනුන ඉතින් තව ලුණු ටිකක් දාන්න. ඒක අවශ්‍ය නැහැ. මේක අනිත් රෑ කෑම එක. බතල. ඉතින් හොඳටම වහිනවා. මේක තමයි රෑ කෑම එක. බතලයි මේකට දෙහිදෑයකුත් දාගන්න. නැති කන්න තමයි මේ. අතන හොඳයි. මේක පහ බතල මොකද? මල් Gimana cara? Mira, කාලා කම්බෙමු. දැස්ස වැඩි සැකයක් තියෙන මේ ටෙන්ට් එක තියෙන තැන නම් පැහැලා ගොඩාක් අමාරු වැටුණා මෙතන වතුර පිරීලා. හිතුව නැති විදියට මේක වැඩ කරේ කොහොම හරි වතුර ටික අස් කරලා දැන් නිදාගන්න හදන්නේ 12:40 වෙලා 12:40 ඉතින් හෙට උදේ බලමු කොහොමද ආවගල්ට හිරු පායද්දී සහ ආවට මොනවද තියෙන්නේ කියලා. හෙට බලමු. සුබ රාත්‍රියක්. එහෙනම් හෙට දෙම්බෙමු. මේ හාවගල වීව් එක නම් මාර ලස්සනයි. සන්රයිස් එකයි මේ හැමදේම. මාර ලස්සනයි. ඉවරයි. මේකේ යමුතු ස්ලෝප් එකක් තියෙනවා. හරි ලස්සනයි මේ ගස් ටික වෙලා තියෙන දියත් එක්ක. අර ඈත පුදුම ලස්සනයි වලාකුළු ටික. කැම් එකට නම් හුන්නේ. මේ තියෙන්නේ හෝටල් තැන්නේ කඳුපන්. මෙතන එහාට හෝටල් තැන්න. දැන් දියැලක් පේනවා. ඒක මම නම නම් දන්නේ නැහැ. මෙහෙට මිති සමනල ජලාශය. අර ඩෑම් එකක් පේනවා මම හිතන්නේ. පහළ. සහ මෙහෙට આવොත් මම කොයිතරම් ලස්සනයිද කියලා.
ඉතින් මේ ආවගල්ට රාවණ රජුරුව හා බැඳුණු පුරාවෘත්තකුත් තියෙනවා. ජනප්‍රවාද තියෙනවා. මේ රාවණ රජතුමා රජපුටුගල කන්ද මට මතක නැහැ හරියටම ඉඳලා ඊතලක් ඉදෙනවා මේ කන්ද උඩ ඉන්න හාවෙක්ට. ඉතින් මේ කන්ද මේක පසාරු කරගෙන ගිහිල්ලා ඒක වදිනා පෙට්ටිගල කන්දෙන් වැදිලා තමයි නවතින්නේ. එහෙම තමයි මේ ඒ ජනප්‍රවාදය තියෙන්නේ. ඉතින් මෙතනත් මෙහෙම දෙබෑවක් තියෙනවා. ඒ කියනවා මේක ගැන දන්නේ කියන්නේ. මෙතන තව කන්දක් තියෙන එකට යන්න පුළුවන්. මේකේ පිහිටි මා ලස්සනයි. ඒ කන්දෙන් කන්දට පිහිටීම විශේෂත්වයක් තියෙනනේ. මේකේ තියෙන හරි අමුතුම ලස්සනක්. මෙතන යන රැටුමක් ලස්සන. ඒ කන්ද බලන්න. මේ කන්ද රවුමුට තියෙන කන්දක් වගේ. ඒ ගෑමට තියෙනවා මහ දෙයක් නෑ. ඔය ඔයගොල්ලෝ දන්න කියන ටික තමයි තියෙන්නේ. නායි පෙන්නන්න. මේ ගහ යට වෙලා මේ පැත්ත බලාගෙන උදේ කෑමක් කන්න තමයි තියෙන්නේ. කොහොම ලස්සනද? ඉතින් මේ වීව් එකේ උදේ කෑම ටිකක් කනවා කියන්නේ වෙනමම එකක්. මගු මුංගටයි top මේ වීක බලාගෙන එන ඔයගොල්ලෝ උදේ කෑම කන්න. ඉන්දිකට හෝම හැරෙන්න වෙනම සයිඩ් බැක් තියෙනවා. වතුර පාරක් එක්ක එන සීතලයි එක.
ඕම ඇරෙන ඉස්සරහට මෙන්නාවට වතුරටයක් බොන නැතුන බතුරත් නිකන් අම්ෘතය වගේ දැනෙන වෙලාවට සඳුයාල ගම්මානටත් දැන් ඇවිල්ලා ඉන්නේ වල මෙතන පේන පරිසරයේ සුන්දරත්වය කොහොමද මට අපි ආපු හරියව සේරමත් පේනවා තමයි අර ඉස්සන බෝට්ටු වගේ තිබ්බ එකයි මෙහි තව යයි ගොඩක් තියෙනවා සෑම ලස්සන පරිසරය එහෙනම් ආයිත් දවසක අපි හමු වෙනවා. වෙන ගිහලා එන්න.